සිලොන් නිජ ආයතනය උපත්තිය ලබලා 7 වෙනි වසර ගත කරන අද දිනය මම ඉතාමත් සතුටින් සමරනවා. මෙම ආයතනය මේ රටේ ජනතාව වෙත විශාල වශයෙන් සේවය කරනු ලබන ආයතනයක්. විශේෂයෙන්ම මෙම රටේ මිනිසුන්ගේ විදුලිය ශක්තියේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා අප ආයතනය දිවාරා නොබලා වැඩ කරනවා. ලංකාව පුරාම කිලෝමීටර් 300ක විදුලි මාර්ග ඉදි කරලා ඒ වගේම හැරවුම් ලක්ෂ ඉදි කරලා නිම කරලා තියෙනවා මේ මොහොත වෙනකොට. ලංකාව සූර්ය බලයෙන් ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අපේ ආයතන විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. එමගින් තෙල් සඳහා ඩොලර් එළියට ඇදී යාමේ දැඩි ප්‍රයත්නයක් අපි වළක්වලා තියෙනවා. ඒ වගේම සිලොන් නිජ ආයතනය තුළ ලංකාවේ උගත් දූ දරුවන් විශාල ප්‍රමාණයකට රැකියාව ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ, ගණකාධිකාරී ක්ෂේත්‍රය තුළ, තාක්ෂණ නිලධාරීන් වශයෙන් සහ පුහුණු සේවකීන් වශයෙන් 2000කට අධික ප්‍රමාණයක් අපේ ව්‍යාපෘති වල වැඩ කරනවා. විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් අපේ තියෙන හෙලිකල් ඇන්ක තාක්ෂණය ඇමරිකාවේ හබල් ආයතනයත් එක්ක එක්වලයි කරන්නේ. ඒ නිසා හබල් ආයතන අපිට පොරොන්දුලා තියෙනවා ලංකාවේ කාර්මික ශිල්පීන් එහෙ පුහුණු කරන්න. ඒ වගේම අපි මේ ආයතනය සමාජ වගකීම් තේරුම් ගත්ත ආයතනයක්. අපි විශේෂයෙන්ම අපි මේ කරන ව්‍යාපෘති වලින් අපිට ලැබෙන මුදල් වලින් අපි දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල මුදලක් විය කරනවා. අපි පසුගිය වර්ෂ කිහිපය තුළ දහස් සංඛ්‍යාත දරුවන්ට උත්පත් බෙදා දීමෙන් පාසල් ගොඩනැගිලි ලබා දීමෙන් සහ ඔවුන්ට නිසි ආහාරයක් ලබා දීමෙන් අපි උදව් කරා. ඉදිරියටත් අපි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙනවා. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ දියුණුව වෙනුවෙන් අපි කැපවෙනවා. මේ වසර 7 තුල අපි ආපු ගමන ගැන මම ආඩම්බර වෙනවා. අපේ ගමන සෙමින් වුණත් අපි තිරසාර ගමනක යෙදෙන බව අපට පැහැදිලි වෙනවා. මේ යන ගමන් මඟ අපි තවත් ඉදිරියට ගිහිල්ලා තා වසර කිහිපයකින් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකයේම ප්‍රබලම ආයතනය විශේෂයෙන්ම ඉනර්ජි බලශක්ති ප්‍රභව සම්බන්ධයෙන් බලශක්තිය සම්බන්ධයෙන් තියෙන ප්‍රබලම ආයතනය පත් කරන්නයි අපි බලාපොරොත්තු. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ගේ දියුණුව වෙනුවෙන් අපි කැපවෙනවා. මේ රට දියුණු කිරීම, මේ රටේ ඉංජිනේරුවන්ට ලෝකයේ පිළිගත් ස්ථානයක් ලබා දීම අපේ ආයතනයේ ප්‍රධාන රෝලක්.